සුබ සන්ධ්‍යාවක්. අදත් අපි ඩිජිටල් මායාවෙන් ඔයගොල්ලොන්ට අලුත් පාඩමක් අරන් ඇවිල්ලා තියෙනවා. අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ වෙනදා වගේම කොහොමද මේ මූවී සඳහා ස්පෙෂල් ඉෆෙක්ට්ස් භාවිතා කරන්න කියලා. ඒකෙදි පහුගිය පාඩමකදී අපි කියලා දුන්නා කොහොමද මේ කියන විෂුවල් ඉෆෙක්ට්ස් භාවිතා කරන්න 3D Max කියන software එක use කරන්න කියලා. ඒකෙදි ඔයගොල්ලොන්ට මතක ඇති අපි කතා කළා මේ හෙලිකොප්ටර් එකක් රියල් වර්ල්ඩ් එකේ ඇනිමේට් වෙන විදිහටම කොහොමද මේ 3D Max ඇතුළේදී අපි ක්‍රියේට් කරගන්න කියන එක. ඒ වගේම කොහොමද ඒ කියන හෙලිකොප්ටර් එක ඇතුළේ ඉඳගෙන තව අවට තියෙන පරිසරයේ වෙන ඔබ්ජෙක්ට්ස් වලට එහෙම නැත්නම් වෙනත් හෙලිකොප්ටර්ස් එහෙම නැත්නම් වෙනත් යානාවලට ප්‍රහාර එල්ල කරන්නේ කොහොමද කියන එක අපි පහුගිය පාඩමකදී කියලා දුන්නා. එතකොට අදත් අපි ඒ වගේම දෙයක් තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කලින් කිව්ව පරිදිම මේ 3D Max කියන software එක හුඟක් වෙලාවට මේ visual effects සඳහා බොහෝ දුරට භාවිතා වෙනවා. ඒගොල්ලෝගේ මූලික පරමාර්ථය තමයි මේ වගේ software එකක් use කරලා සාමාන්‍ය ලෝකේ අපිට කරගත නොහැකි දේවල් ඉතාමත් පහසුවෙන් කරගන්න. උදාහරණයක් ගත්තොත් එහෙම පහුගිය දිනවල ඔයගොල්ලෝ බලන්න ඇති Battleship කියන මූවි එක. මේ මූවි එකේදී ඒගොල්ලෝ පෙන්නනවා ඒගොල්ලොන්ගේ යානා ඇවිල්ලා ඒගොල්ලෝ අපේ පෘථිවියට ඇවිල්ලා අපිට ප්‍රහාරයක් එල්ල කරන සිද්ධියක් අන්තර්ගත කරගෙන තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙනවා තිබුණේ. ඒකෙදී ඔයගොල්ලෝ දකින්න ඇති මේ ස්පේස්ෂිප් මුහුදේ ඒ කට්ටිය භාවිතා කරලා තිබ්බා. ඒ වගේම මේ ඒලියන් කැරක්ටර්ස් මොඩල් කරලා තිබ්බා. මේ දේවල් අපිට ඇත්තටම සාමාන්‍ය ලෝකයේ අපිට කරගත නොහැකි දේවල්. ඉතින් මේ වගේ 3D software එකක් භාවිතා කරලා අපිට මේ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ඒකෙදි අපි දැක්ක දෙයක් තිබුණා විශාල වශයෙන් අපේ පෘථිවියේ කොටස් බිල්ඩින් වගේ දේවල් නැව් ඒ වගේ දේවල් පුරවා හරිනවා. ඒ වගේම ඒවට මිසයිල් ඇවිල්ලා වැදිලා විනාශ වෙලා යනවා. මේ වගේ දේවල් අපි ඇත්ත ලෝකයේ කරගන්න ගියොත් අපිට විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ නිසා පහසුවෙන් 3D Max කියන software එක භාවිතා කරලා අපිට ඒගොල්ලෝ ඒ දේවල් කරගෙන තිබුණා. ඉතින් අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ හා සමානම දෙයක්. ඒ කියන්නේ 3D Max කියන software එක භාවිතා කරලා කොහොමද මේ පොළව මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ඇවිල්ලා පොළවේ වැදුනහම ඒ නිසා පොළව කැඩිලා ඒ ඔබ්ජෙක්ට් එක පොළවත් හාරගෙන ඉස්සරහට යන විදිහේ ඇනිමේෂන් හදාගන්නේ කොහොමද කියන එක තමයි අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ වගේ ඇනිමේෂන් අපි හුඟක් වෙලාවට Transformers movie එකේ ඒ වගේම Battleship movie එකේදීත් අපිට දැක් ගන්න ලැබුණා. Transformers movie එකේදී රොබෝලා ෆයිට් කරගන්න අවස්ථාවලදී ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති ඒගොල්ලෝ වැටෙද්දි පොළව ක්‍රැක් වෙලා පස් විසික් වෙනවා වගේ දර්ශන. ඒ වගේම බිල්ඩින් වල වැදුනහම බිල්ඩින් වල කොටස් කැඩිලා විසියනවා වගේ දර්ශන. මෙන්න මේ වගේ දේවල් මේ අද මං කියලා දෙන කොටස හරහා ඔයගොල්ලන්ට පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ Battleship movie එකේදී ඔයගොල්ලෝ දැක්කා රොබෝ පොඩි රොබෝ කෙනෙක් ඔය හයිවේ එකක් වගේ එකක් විනාශ කරන අවස්ථාවක්. ඉතින් ඒ දේ පහසුවෙන් අපිට අද ලෙසන් එක බලන ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ කට්ටිය කොච්චර පහසුවෙන් මේ දේවල් මේ 3D Max කියන software එක භාවිතා කරලා කරගන්නවද කියලා. එහෙනම් අපි බලමු මේ දේවල් කරගන්නේ කොහොමද කියලා. මම මුලින්ම ඔයගොල්ලන්ට අවශ්‍ය කරන පොළව සාදා ගැනීම සඳහා මම මෙන්න මේ ආකාරයෙන් top view එක භාවිතා කරලා මෙන්න මේ විදිහට plan එකක් ඇඳගන්නවා. මේ plan එක මම මුලින්ම එයාගේ segments ටික අයින් කරලා මට පුළුවන් මෙයාව align කරගන්න grid එකට හරියට මෙන්න මේ ආකාරයෙන්. ඉන්න අනතුරුව මම මෙයාව දැන් ඔයගොල්ලෝ තීරණය කරන්න අවශ්‍යයි ඔයගොල්ලොන්ගේ පොළවේ කොයි හරියකින් කොයි විදිහටද කැඩිලා වෙන් වෙන්න අවශ්‍ය කියලා. දැන් මට අවශ්‍යයි මෙයාගේ හරියට මැද්දෙන් මෙන්න මේ ආකාරයෙන් කෙලින්ම එන විදිහට ඇනිමේෂන් එක හදාගන්න. එහෙම නැත්නම් මෙන්න මේ ආකාරයේ දිගටම ඉස්සරහට ඔබ්ජෙක්ට් එක මූව් වෙද්දී පොළව කැඩලා යනව දර්ශනය හදාගන්න.
නැත්නම් ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට ඒක හදාගන්න පුළුවන්. ඒ සඳහා අපි කරන්න ඕනේ අපේ ඇනිමේෂන් එක සඳහා අපි පාත් එකක් දෙන්න ඕනේ. ඒ පාත් එක සඳහා මම create යටතේ tools වල create යටතේ shapes වලින් line tool එකක් ගන්න. මේ line tool එක භාවිතා කරලා අපිට පුළුවන් අපේ මේ object එක යන්න ඕන path එක නිර්මාණය කරගන්න. ඒකෙදී ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් line එක create කරගන්න. මේකෙදී අර තමුන්ට අවශ්‍ය පරිදි ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එක කෙලින්ම එනවද එහෙම නැත්නම් මගක් දුරක් ගිහිලා වැදිලා කැරකෙනවා වගේ වෙනවද හැරෙනවද මේ කියන දේවල් අපි තීරණය කරලා ඊට අනුකූලව තමයි අපි මේ line එක ඇඳගන්නේ. ඒකෙදී තව විශේෂ දෙයක් අපි දැනගත යුතුයි මේ line එක ඇඳගද්දී විශේෂයෙන්ම මෙයාගේ line එකේ තියෙන vertex වල අපි create කරගද්දී විශේෂයෙන්ම මෙයාගේ smooth කියන අවස්ථාවේ vertex ටික තියාගත්තාම අපිට පහසුයි. එහෙම නොවුනොත් එහෙම මෙයාගේ edges අවස්ථාවේ තිබුණොත් එහෙම අපේ animation එක ඒ තරම් සාර්ථකව සිදු වෙන්නේ නැහැ. මොකද හේතුව edge එකෙන් අපේ animation එක පාටම නැවීමකට සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේකෙදි මේ vertex smooth කියන අවස්ථාවේ තමයි තියාගන්න. එතකොට අපේ මේ වැඩේ පහසුවෙන් සහ ලස්සනට කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ line එක ඇඳගත්තායින් පස්සේ අපි දැන් තීරණය කරන්න ඕනේ මේ පොළව කොයි ආකාරයෙන්ද කැඩිලා යන්නේ කියන්නේ. එහෙනම් ඒ පොළව කැඩිලා යන්න ඕන විදිහ අපි මෙතනදී මෙයාට ඇඳලා ලකුණු කරලා දෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් තමයි මගේ පොළව කැඩිලා එහෙම නැත්නම් ක්‍රැක් වෙලා යන්න ඕනේ කියන එක. ඒ සඳහා මම කරන්නේ මගේ plan එක කන්වර්ට් කරගන්නවා පොලිගන් එකක් විදියට. ඉන් අනතුරුව මට පුළුවන් cut කියන tool එක භාවිතා කරලා ඔයගොල්ලොන්ට මේ පොළව කැඩිලා යන්න ඕන විදිහට මෙන්න මේ ආකාරයෙන් මම cut tool එක භාවිතා කරලා cut එකක් දාගන්න. right මෙන්න මේ ආකාරයෙන් මම cut එකක් දාගත්තාම අපිට පුළුවන් මෙයා බලන්න wireframe F4 එක press කරලා wireframe mode එක on කරගෙන මෙන්න මේ ආකාරයට තමයි දිස් වෙන්නේ. මම මෙයාට material එකක් assign කරගන්නවා මෙන්න මේ ආකාරයෙන්. ඒතකොට අපිට පහසුවෙන් ලස්සනට බලා ගන්න පුළුවන්. එතකොට මගේ animation එක සඳහා භාවිතා කරපු line එක හරියට මම මේ path එක ඉස්සරහින් ගෙනත් තියා ගන්නවා ඔන්න ඔය. ඉන් අනතුරුව දැන් මෙයාගේ අපි ගත්තාම කොටස් දෙකක් විදිහට තමයි මගේ animation එක දැන් මට අවශ්‍ය වෙන්නේ හදාගන්න. මේක එක කොටසක් විදිහට කැඩලා යන්න මේක අනිත් කොටස විදිහට තමයි අපි මෙතනදී crack කරලා එහෙම නැත්නම් කැඩෙන්න සලස්වන්නේ. ඒකෙදි අපිට වෙනවා මේ කියන object එක දෙකක් බවට පත් කරගන්න. එහෙනම් අපිට පුළුවන් selection යටතේ polygon selection යටතේ අවශ්‍ය කරන surface එක මෙන්න මේ ආකාරයෙන් select කරලා ඔයගොල්ලන්ට පුළුවන් edit geometry යටතේ detach කියන command එක හරහා මේ object එක දෙකක් බවට පත් කරගන්න. මම object 1 කියන එක හරහා මේව කොටස් දෙකකට දැන් වෙන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් බැලුවොත් එහෙම අපි polygon selection එක off කරලා මේක එක කොටසක් තනි කොටසක් විදියට සහ මේක තනි කොටසක් විදියට කොටස් දෙකක් විදියට මෙන්න මේ ආකාරයෙන් අපිට පැහැදිලිව select කරගන්න පුළුවන්. දැන් ඊළඟට අපි බලපුවාම පොළවේ ඝනකමක් නැහැ. මෙයාගේ ඝනකම 0 මට්ටමක තියෙන්නේ මොකද මෙයා plan එකක් හින්දා. ඒ නිසා මම මෙයාට ඝනකමක් දෙන්න අවශ්‍යයි. ඒකට මම කරන්නේ මේ කොටස් දෙකම select කරලා modify list එක හරහා මම එයාට ඝනකමක් දෙනවා shell එකක්. එතකොට මම මේ සඳහා shell එකක් තමයි භාවිතා කරන්නේ. දැන් ඕගොල්ලෝ තීරණය කරන්න ඕන ඕගොල්ලෝගේ පොළව කොච්චර ඝනකමකින් යුක්ත වෙන්න ඕනද කියලා. ඒකෙදි අපිට පුළුවන් මෙයාගේ parameters වල inner සහ outer කියලා amounts තියෙනවා. ඒ amounts වලින් අවශ්‍ය විදිහට හදාගන්න මම මෙයාගේ inner amount එක මෙන්න මේ ආකාරයෙන් වැඩි කරලා මේ තරම් මේ thickness එකක් මෙයාට ලබා දෙනවා. දැන් මේ ආකාරයෙන් thickness එකක් ලබා දුන්නෙන් අනතුරුව දැන් මට අවශ්‍යයි මෙයාගේ මේ වදින කොටස මේ crack වෙලා තියෙන එක දෙපැත්තෙන් තව කුඩා කොටස් වලට crack කර ගැනීමක් කරගන්න. එහෙම නැත්නම් තව කුඩා කොටස් වලට මේක කඩා ගැනීමක් කරගන්න. ඒ සඳහා මම මේක තව කුඩා කොටස් වලට කඩා ගැනීමක් කරගන්න ඕනේ. geometry යටතේ ray fire tool එක අරගෙන මෙන්න මේ ආකාරයෙන්
viewport එක ක්ලික් කරගත්තාම අපිට මෙන්න මේ විදිහට එයාගේ settings ටික අපිට බලා ගන්න පුළුවන්. මේකෙදි මම මුලින්ම කරන්නේ object යටතේ ඔයගොල්ලොන්ගේ එක කොටසක් ගන්නවා පොළවේ එක කොටසක් මෙන්න මේ ආකාරයෙන් select කර ගැනීමක් කරගන්නවා. කරගෙන ඒ කොටස අපි object යටතේ impact object කියන කොටසට add කර ගැනීමක් කරගන්න. ඉන්න අනතුරුව දැන් මේක කොටස් වල කඩන්න ඕනේ. කොටස් වල කඩන්න fragmentation යටතේ මං යනවා මෙයාගේ fragmentation type එක. දැන් මෙන්න මෙතන තියෙනවා uniform, relevant to private, relevant to bomb impact. මෙන්න මේ ආකාරයෙන් මේක කොයි විදිහටද අපිට කොටස් වලට කඩා ගන්න ඕනේ කියන method එක තියෙනවා. දැන් මම මෙතනදී පාවිච්චි කරන්නේ relevant to mouse කියන ඊළඟට iteration එක කොච්චර smooth වෙන්න ඕනද මෙයාගේ මේ කොටස් ප්‍රමාණය මම ඒකට අගය දානවා අගය 150ක් 200ක් වගේ අගයක් මම පාවිච්චි කරනවා කොටස් ප්‍රමාණය මම 0 කරගන්නවා. දැන් මේකෙදී අපි කරන්න ඕනේ fragment impact object කියලා press කරන ගමන්ම මම mouse එක මෙන්න මේ ආකාරයෙන් මගේ crack වෙච්ච line එක දිගේ අරන් යන්න ඕනේ. එතකොට ඒ හරිය තමයි එයා හුඟක් crack කර ගැනීමක් සිද්ධ කරගන්නේ. මෙන්න මේ විදිහට මම move කර ගැනීමක් සිද්ධ කරගන්නවා. එතකොට මේ කොටස් ටික නැවත නැවත පොඩි කොටස් වලට කැඩීමකට ලක් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ හරිය ලොකු කොටස් විදිහටත් මේ වදින හරිය කුඩා කොටස් විදිහටත් කැඩලා වෙනවා තියෙනවා. ඊළඟට අපි අනිත් කොටසටත් මේ දේම කරගන්න ඕනේ. එහෙනම් impact object වලට ගිහිල්ලා මේ කොටස clear කර ගැනීමක් කරලා දෙවෙනි object එක එහෙම නැත්නම් දෙවෙනි පැත්ත පොළවේ select කරලා add කර ගැනීමක් කරගන්නවා. ඉන්න අනතුරුව එහෙනම් මෙන්න මේ ආකාරයෙන් දෙවෙනි කොටසත් මම impact object යටතේ select කරලා add කර ගැනීමක් කරගත්තා. ඉන්පස්සේ fragment යටතේ ඉස්සෙල්ලා ගියම තමයි මම භාවිතා කරන්නේ fragment impact object කියන එක press කරලා mouse point එක මෙන්න මේ ආකාරයෙන් මම මෙයාගේ crack වෙන line එක දිගේ move කර ගැනීමක් කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ කොටස මෙන්න මේ ආකාරයෙන් crack වීමකට ලක් වෙලා තියෙනවා. දෙපැත්තේ ඒ තරම් ලොකුවට crack වෙලා නැහැ. දැන් අපිට අවශ්‍යයි මේක දැන් පොළවේ එක කොටසක් නේ මම මේ ගත්තේ. එහෙනම් මට ඉතුරු කොටස සඳහා මම නැවත පාරක් box එකක් ගන්නවා create යටතේ standard primitives වලින් box එකක් භාවිතා කරනවා. මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් එයාටත් material එකක් භාවිතා කරන්න මෙන්න මේ විදිහට. දැන් ඊළඟට අපිට මෙතනදී මේ කඩාගෙන යන විදිහට animation එක දෙන්න අවශ්‍ය කරන object එක. මේකෙදී අපිට පුළුවන් භාවිතා කරන්න ස්පී එකක් හෝ එහෙම නැත්නම් අපි හදාගත්ත ඔබ්ජෙක්ට් එක මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් බලමු මේ දේවල් කරන්නේ කොහොමද කියලා. මම මේ සඳහා දැන් මෙතනදී කරන්න හදන්නේ ප්ලේන් එකක් හදිසි ගොඩ බැස්වීමක් සිද්ධ කරනවා පොළවේ. එතකොට ඒ නිසා පොළව ක්‍රැක් වීමට ලක් වීමක් තමයි මම මෙතනදී ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. ඒ නිසා මම කලින් මොඩල් කරගත්තු ප්ලේන් එකක් මම මේකට ඉම්පෝර්ට් කරගන්නවා. මර්ජ් හරහා එන මේ ආකාරයෙන් ප්ලේන් එක මම ඉම්පෝර්ට් කරගන්නවා. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති.
ඊළඟට අපි අපේ මේ ලොකේෂන් එකට ගැලපෙන ආකාරයට මම මෙයාව මෙන්න මේ ආකාරයෙන් පොඩ් ස්කේල් කර ගැනීමක් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාව මේ පාත් එකට ඇනිමේෂන් එක සඳහා භාවිතා කරන්න. ඒකෙදී මම මේ ආකාරයෙන් පාත් එක සිලෙක්ට් මුලින්ම ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා ඇනිමේෂන් කන්ස්ට්‍රේන්ට් පාත් කන්ස්ට්‍රේන්ට් හරහා මම පාත් එකට මේ ඇනිමේෂන් එක ලබා දෙනවා. ඒකට ඔයගොල්ලොන්ට පෙනේ මෙන්න මේ ආකාරයෙන් ප්ලේන් එක ගමන්. දැන් ඔයගොල්ලොන්ට පෙනේ මෙන්න මේ ආකාරයෙන් ප්ලේන් එක ගමන්. දැන් අපි බලමු මේකේ කොහොමද ඉතුරු කොටස් ටික කරගන්නේ කියලා. Refine tool එක. එහෙනම් මම මේ ආකාරයෙන් load කරගෙන මම යනවා top view එකට මේ විදියට. ගිහිල්ලා මම මුලින්ම කරන්නේ මෙයාගේ මේ line එක මම පොඩ්ඩක් hide කර ගැනීමක් කරගන්නවා. සහ මම පොළොවට මම මෙතනදී දෙනවා. ඔයගොල්ලොන්ට පේනවා ඇති objects යටතේ you leading object කියන එකට මම පොළොව add කරගන්නවා box 1 එක මගේ පොළව. ඊළඟට මම එයාවත් මේ අවස්ථාවේ දැනට hide කර ගැනීමක් කරගන්නවා. දැන් මම මුලින්ම කරන්නේ මේ සියලු object ටික select කරලා මට මෙතනදී මුලින්ම මෙන්න මේ කොටස තමයි impact වෙන්න ඕන කොටස. අනිත් දෙපැත්ත කොටස් ටික අයින් වෙන්න ඕනේ. ඒ හින්දා මම මේ විදිහට select කරලා දෙපැත්තේ කොටස් ටික control key එක භාවිතා කරලා සහ alt key එක භාවිතා කරලා අපිට පුළුවන් අයින් වෙන්න ඕන කොටස් සහ ඉන් වෙන්න ඕන කොටස් ටික මෙන්න මේ ආකාරයෙන් හදාගෙන ඒක මම පාවිච්චි කරනවා add කරගන්නවා impact object විදිහට. ඊළඟට ඉතුරු කොටස් ටික මෙන්න මේ ආකාරයෙන් දෙපැත්තේ කොටස් දෙක select කරලා ඒ දෙක you leading object වලට මම කරගන්න. දැන් ඊළඟට මම fragment යටතේ මේ ළඟට මම physics simulation object යටතේ geometry යටතේ මම add කරගන්නවා මෙයාගේ plane එක. ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් plane එක select කරලා ඒක add කර ගැනීමක් කරන්න. එතෙන්දී මම physics x තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මම activation option යටතේ deactivation static fact object සහ activate by geometry කියන ටික්ස් දෙක මම on කරගන්න. මේක on කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් මෙයාගේ simulation එකක් බලා ගන්න මෙන්න මේ ආකාරයෙන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ආකාරයෙන් මගේ animation එකේදී පොළව මේ plane එක වැදිලා පොළව කැඩෙන අවස්ථාව අපිට ඉතා පහසුවෙන් මෙතනදී create කරගන්න පුළුවන්. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති ඉතා පහසුවෙන් කොහොමද 3D Max කියන software එක භාවිතා කරලා මේ වගේ animation එකක් කරගන්න කියලා. ඒකෙදී අපිට පුළුවන් අපි unhide කරගමු අපේ පොළව සහ ඉතුරු දේවල් මේ ආකාරයෙන්. මෙන්න මේ ආකාරයෙන් මම unhide කරගත්තායින් පස්සෙ ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ animation එක. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කොහොමද අපි මේ වගේ animation එකක් කරගන්නේ කියන එක. මෙන්න මේ ආකාරයෙන් තමයි ඉතාමත් පහසුවෙන් මූවී සඳහා ඒගොල්ලෝ ඇනිමේෂන් සාදාගන්නේ. එතෙන්දී අපිට පුළුවන් අපිට කැමති විදිහට ඒක ලස්සන ඇති වෙන ආකාරයට අපිට මෙන්න මේ විදිහට කැමරා ඇන්ගල් අපිට නොයෙකුත් ආකාරයෙන් දෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තමයි 3D Max කියන software එක භාවිතා කරලා අද ලෝකයේ movies හදද්දී ඒගොල්ලෝ special effects සහ අනෙකුත් animation සඳහා මේ software එක භාවිතා කරන්නේ. එහෙනම් මේ වගේම නැවතත් අලුත් පාඩමකින් ඔයගොල්ලෝ හමු වන බලාපොරොත්තුෙන් අද අපි ඔබෙන් සමුගන්නවා. ඔයගොල්ලන්ට සුබ සතියක්.